අපුදලේ බ්‍රිජ් එකක් ඉන්නවා. දැන් ආලි ස්ටේෂන් එකට ඇවිල්ලා ඉඳලා රැඳෙන්නේ. මොකද මම බෑග් එකේ පටිය කරලා ගියා. අවරන් කලර ඉස්සරහ. රාත්තල් නම් මේක රත්තරන්. එන්න අද කිච්චි. මොකෙන් අපේරවද නැහැ. හරි දැන් අවරන් කලර නාරංග පාට පයින්නවා. ඉතිපස්සෙන් දෙන්නේ. මේක තමයි නාරංග කිච්චි. මෙතන පාට තමයි කැම්ප් කරේ. හා ඉතින් කොහොමද අද මම යනවා නාරංගල කැම්පින් එකට. දැන් නම් ඉන්නේ සුපුරුදු පරිදි රඹුගනි ස්ටේෂන් එකේ. වෙලාව 7:00යි. කෝච්චිය විනාඩි 5ක් පරක් වේගවා දැන් අනවුන්ස් කරනවා එනවා කියලා. මම දැන් යන්න ඕනේ මේ අපි යන් යන ගම වීඩියෝස් ටිකක් දාන්නම් මම. දැන් ටිකට් තරම් තියෙන්නේ. මම දැන් ඉන්නේ ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එකේ. මෙතනට පේනවා ලංකාවේ 6ට හෝ 7ට උස්සම කන්ද. මම ඔයාලට පෙන්නන්නම් පොඩි විදිහට. මෙතනට ගිහලා කැම්ප් කරන්න පුළුවන්. පට්ටි පුලයි නානෝයේ අත ලස්සන ඩියල්ලක් ගන්නවා. ඒ කියන්නේ නම් හොඳ නෑමක් තියෙන්නේ කැම්පින් එකේ මම හිතන්නේ. නෑ දැන් පට්ටි පුල ඉන්නේ. Dalgasin අපුදලේ දැන් අපුදලේ ඉන්නේ. සෑය විතරක් තියෙනවා බ්‍රිජ් එකක් ඉන්නවා. තියෙනවා නයිනා බ්‍රිජ් එක. ආලියල් ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් ආව ස්ටේෂන් එක පහ. වෙලාව නම් කොහොමද 6යි. දැන් නගින්නත් සාමාන්‍යයෙන් පැය විනාඩි 45ක විතර හයික් එකක් තියෙනවා. අද මාර වැස්සක් තියෙන කූඩල්ල විමානයක් ඉඳී වගේ. ආලියල් ස්ටේෂන් එකේ ඉන්නේ. දැන් ඉතින් ඔහොම යන්න ඕනේ මේ ගලඋඩ බස් එක අරගෙන එතනින් තමයි යන්න තියෙන්නේ. අයියන් ගලඋඩ බස් එක අරගෙන මෙතනට ඇවිල්ලා කෑවා. කෝච්චිය කන්න බැරි වුණා මට. සෙනග හිටියද? එහෙනම් අපි යන්. දැන් නම් හොඳටම රැඳලා තියෙන්නේ. මේ කල නගින ගමන් ඉන්නේ. මොකද මේ ට්‍රේන් එක පරක් වුණා පැය එකමාරක් වගේ. ට්‍රේන් එක පැය එකමාරක් වගේ පරක් වුණා. දැන් මං ආවේ මේ ගලඋඩ බස් එකේ නැගලා ඒක මගින් බහින්න තියෙනවා. ඒක යන්න බෑ කිව්වා. වෙන බස් එකක් තිබ්බා. මම නම දාන්නම් බස් එකේ මට දැන් මතක නැහැ. මම දැන් යන ගමන් ඉන්නේ. අයියලා සෙට් එකකුත් හම්බුණා. තාම කන්න බාමුනේ. මහන්සි මගේ බෑග් එකේ ඒ මොකද සීන් එක? කිලෝ සාමාන්‍ය උඩල්ලෝ 40ක් වගේ සෙට් කරලා තියෙන බෑග් එකේ මේ වැඩේ කියන්නේ බෑග් එකේ පටිය කරලා ගියා. අද ටවුන් එක පේනවා. කැමරාවට පේන්නේ නැහැ නේද? පල්ලේ ටවුන් එක පේනවා. මම හිත උදේට සම්පූර්ණ පැහැදිලිව වීඩියෝ ටික දාන්න. මොකද මේ දැන් මේ මට යන්න පාර පේන්නේ නැතේ. ඉච්චරටම අමාරුයි. හොඳටම පරක්කුයි. දැන් අටටත් කිට්ටුයි. අටට තව විනාඩි 15ක් විතර තියෙනවා. මහසි.
පාතදි පට්ට සීතලක් තිබ්බ දැන් එන රස්නේ මොකද දාඩිය දාලා ඒකත් එක්ක මං හිතන්නේ පාර වෙන්නේ ටෝච් එක ගාගෙන යන්නේ මාර දිහට දාඩිය දැම්මනේ බෑග් එකේ පටිය කඩන්න වැටනේ මම සම්පූර්ණ වතුර පුරවලා දාලා මදි කියලා හිතලා කෝකටද ලීටරයක් කරගත්ත අමතරව කඩේ ධම්ම විතරයි පටිය කඩාගෙන වැටුණා කොහමද මල් බෑග් එක ගන්න යනවා පාත ටවුන් එක පේනවා මාර ලස්සනයි පේනවනේ කොහමද ඒක අමාරු විතර හයිකියක් තියෙනවා දැන් නම් ගලේ උඩම හරි බේනා හෙට උදේට බලමු කොහෙද පේන්නේ කියලා මට මේ දැන් හිතා ගන්න බෑ කොහෙද කියලා ඕවෙල්ලස්සේ ඉන්නේ ඕවෙල්ලස්සේ දෙවෙනියට උසම කන්දේ මං ඉන්නේ එක නමුනකොටනේ ඒකට යන්නත් තියෙනවා අයියා දැන්නම් පොඩ්ඩක් පීක් එක පේනවා කැමරාවට පේනවා පීක් එක මට පට්ට මාසි පාත ඩවුන් නේ එන සීතල එනවා පට්ට දාඩි මොකද කන්ද නැග්ගනේ තව මං හිතන්නේ අපිට පාතදි කන්ද පෙවුනා වගේ තවදුරටත් තියෙනවා කන්ද පීකේ වුණාට ඒ වගේ පේන්නේ පාතදි මේ මට දැන් ඉදිනම් අයලා කට්ටියක් හම්බුණා බුදුල්ලේ මම බණ්ඩාරවල ඒකට ඉඳලා යන්නේ මේක කියන්නේ නාරංග නෙමෙයි කිව්වා පාත ගමේ කට්ටිය මේකේ නවරං කලලු ඉස්සර නම ඒ කියන්නේ රාත්තල් ළමයක මේ රත්තරන් මොකක් හරි එකක් හින්ද පට කැඩිච්ච නමක් ඒක නවරං ඒ කියන්නේ රත්තරන් රාත්තල් ළමයා නවරං කල කියලා තියෙන ඉස්සර ඊට පස්සේ නවරං ගල වෙලා ඊට පස්සේ තමයි දැන් නාරංගල වෙලා තියෙන්නේ කියලා තමයි මේ අද මේ ගමේ කට්ටිය ගමේ අංකල් කෙනෙක් හම්බුණාට එයාගෙන් පොඩි විස්තර ටිකක් අහගත්ත එනකොට එයා තමයි කිව්වේ දැන් මේකේ චෛත්‍යයක් එහෙම හදන්න පටන් ගෙන දෙන එක ඒක නම් දැන් නැවතිලා කියලා කියන්නේ මේ දවස් ටිකේ වැඩ නැවතිලා කියලා කිව්වා මේ චෛත්‍යයක් හදන්න පටන් ගෙන දෙන්නේ කිව්වා මම මැප් එකේ සර්ච් කරද්දි චෛත්‍යයක් තිබ්බ භාගයට ස්ට්‍රක්චර් එක විතරක් තියෙනවා දැන් නම් වැඩ නැවතිලා කිව්වා මේ දාඩිය දාලා තියෙන හොඳට මේ වුණාට උලඟක් යන මාර සනීපයක් තියෙන එකට ඔව් ගලේ කැම් කරන්න ප්ලේස් යන්නේ එන සෙට් එකක් ඇවිල්ලා කියන්නේ තව අතර පස් කොල්ලම් ඉන්නවා දැන් නම් පීක් එකේ ඉන්නේ හරියන පුළුවන් දැන් නම් වෙලාවට අමාරුයි එතන ගහම පල්ලෙ ඉඩ නැහැ හලෝ ඔයගොල්ලෝ කිව්වොත් ඉන්න අයස් මේ එන සෙට් එකක් ඇවිල්ලා කැම්ප් කරන්න ඒ කියන්නේ කැම්පින් ටෙන්ට් තියෙනවා මෙතන එකයි පාත දෙකයි ඊට පාත තව දෙකක් තියෙනවා කොහොම හරි 6ක් විතර තියෙනවා මං හිතේ වැස්ස දවස් වලට අඩුයි කියලා කැම්ප් කරනවා මාර දෙනෙක් ඉන්නේ පාත කොහොමද ඒරියා එක පේන්නේ දැන් කැම්ප් එක ටෙන්ට් එක සෙටප් කරගෙන අපි උයන්න ටිකක් බලන්න ඕනේ මම උදේට මේ සම්පූර්ණ ෆුල් view එක අරගෙන ඉස්සර කරලා පෙන්නන්නම් කොහෙද කියලා. යන් ටෙන්ට් එක ගහගමු. මොකද තව ටිකක් කියලා හිතුවා. පෑන් රස්සට වුණා. තාම මොකක් කරේ. මේ ෆෝන් එක නම් පේනවද දන්නේ නැහැ මේ. කොහෙද? වීඩියෝ සම්පූර්ණව දිනවා. වීඩියෝ එක නම් පේනවද දන්නේ නැහැ මේ. ඒකට වීඩියෝක් අරන් තියෙන්නේ. දැන් ටෙන්ට් එක ගහන්න පටන් ගන්නනේ.
වෙලාවට හමාරයි. මාව පේනවද නම් දන්නේ කියන වැහෙන වැඩි හොල්මන් වගේ පේන නැති. ආර මීදුමක් කල්ද ගන්නේ. මට ටෙන්ට් එක පේන්නේ නැහැ. මට ටෙන්ට් එක පේන්න දෙන්නේ නැති නේ මීදුම හින්දා. මං කියනවා විතරක් කියනවාද මොකද මේ මීදුම වැඩි. ටෙන්ට් එක නම් සෙටප් කරගත්තා මේ මට හිතෙන්නේ නිකන් උලන් ගොඩක් අල්ලයි වගේ. මොකද මේ ඔය හොඳට තද කරගන්න වෙනවා මේ සෑහෙන උලන් ප්‍රමාණයක් අල්ලයි වගේ උඩට දැනටමත්. ඌ බෑග් එක කඩා වැටෙන්න හේතුව කිලෝ මං කීවේ සෑහෙන 40 ගණන් තිබ්බ කියලා. එන්නකො මම බඩ් එක අයින් කරලා පෙන්නන්න. මේ තියෙන්නේ බෝතලේ. ඕක දාන්න කියලා තමයි මම දෙන්නේ. කෝප් ඊට පස්සේ උදේට පාන් තියෙනවා. බිස්කට් තියෙනවා. හදාගන්න හැලිය තියෙනවා. ඊට පස්සේ සීතලට PSC වගේ එක තියෙනවා. උදේ ඇඳයි යන එක තියෙනවා. බිත්තර දෙක තියෙනවා. බිත්තර දෙක හොඳට තියෙයි නේද? තියෙන මොකුත් වෙලා බිත්තර දෙක. මේක තියෙනවා වියන්න බඩු මුට්ටු ටික. මේක එක අනිත් ලීටරේ වතුර බෝතලේ. ලීටර් 2 වතුර බෝතලේ. ගෑස් බොටල් එක තියෙනවා. ගෑස් ලිප තියෙනවා. ඊට පස්සේ එළවලු ටික කපා ගන්න එළවලු කපන පිහිය තියෙනවා. ඊට තියෙනවා මේක රැට කලිසමක් ගෙනාවා. ටවල් එකක් ගෙනාවා. ෂීට් එකක් ගෙනාවා. කොට්ටයක් ගෙනාවා. කන්නාඩි දෙක බ්‍රෂ් එක ටූත් පේස්ට් ඒ ටික තියෙනවා මේකේ. ඉස්සෙල්ලාම හාල් ටික හොදගමු නේ. හරි හාල් එක අම්මා නම් කියලා තියෙන්නේ පුරුක් දෙකක් තියෙනවා. හරි පුරුක් දෙකක් තියෙනවා. හරි දැන් තියෙන්නේ එළවලු ටික කපාගෙන එඩි කරගෙන එළවලු ටික බත්තට අඩවෙන්නේ නැති වෙන්න උන් තෙල් ටිකක් දාන්න කිව්වම කැරට් තියෙනවා. එළවලු ටික නම් කපාගෙන තියෙන්නේ. කපා ගන්න එක වීඩියෝ කරගන්න බැරුණා මේ ෆෝන් එක හීට් වෙලා කියන ඕ හීට් වෙලා ෆෝන් එක මේ ෆ්ලෑෂ් එක ඕෆ් වුණා. බත් එක දැන් නම් ඇතිනේ. ඇදි බත් එක ඇති. දැන් මේකට තෙල් ටිකක් දාගෙන අපි ඉස්සෙල්ලාම දාගමු සුදු ලුණු එතලා දුමට යකඩ එලි වෙන්න බෑ. ඒකයි මම ඇතුළේ යන්නේ. දැන් දාගමු කැරට් ටික. ගත්තා අන්දිගේ. දැන් දාගමු සොසේජස් ටික. Gala tatuat dan itu sama rahain rahai I think restaurant paradai
කොත්තුනේ රයිස් එක. එහෙම තියලා අපි නිවුනහම ටෙස්ට් කරලා බලමුනේ. එහෙනම් නිදා ගන්නම් කියලා බැලුවේ. දෙන්න වෙලාව 1:45යි. ටිකක් පරක් වුණා. පිනි බෑව චුට්ටක් කෙම්බිරිසවත් හෙට උදේ දෙයි වගේ. කොහොම හරි කවන්න දැන් නිදා ගන්න. එහෙනම් good night. හෙට උදේට හම්බෙමු. good night. Hi, good morning. දැන් මම පාත මේ ලස්සන view එකක් තියෙනවා කියන්නේ සම්පූර්ණ වලාකුළු වලින් වැහිලා යට තියෙන දැන් නම් ටිකක් එළියට තියෙනවා මෙලි කියන්නේ දැන් නම් ටිකක් පැහැදිලිව තියෙනවා ඒකට සම්පූර්ණ ඉස්සල්ලා තිබ්බේ මාර ලස්සන view එකක් මේ පහත සම්පූර්ණ පහත මේ වගේ නිකන් අපි හාසුවඩ ඉන්නා වගේ feeling එකක් එන්නේ හැමදේත් මේ සම්පූර්ණ වැහිලා තියෙන්නේ දැනටවත් අර ටිකේ පේනව නේද උද්දට පොඩ්ඩක් මේ මං උඩටම ඇවිල්ලා ඉන්නේ පීක් එකට මේ පැත්තෙන් පේනවා මෙතන තියෙනවා ලොග්ගල් ඔය තියෙනවා ඔහෙන් කෙලින්ම යන්නේ කෙලින් මේ පැත්තට මහියංගනේ සෙට් වෙනවා කෙලින් මේ පැත්තට සෙට් වෙනවා අම්පාර කොහොම මෙහෙන් නැගිනහිරට සෙට් වෙන්නේ කියන ත්‍රිංකෝණම්ම නම් එළියට තමයි මේ සන්රයිස් එක තියෙන්නේ සන්රයිස් මේ තියෙන පැත්තේ තියෙන්නේ සන්රයිස් එක ඒ පැත්තේ මේ නැගිනට සෙට් වෙනවා එහෙම ඔය පැත්ත තියෙන්නේ කොහොමද බස්නාහිර පැත්තේ සෙට් එක මේ පැත්තෙන් සෙට් වෙනවා බදුල්ල නම් නම් ඒ ටික මේ කොහේ ගියත් මේ වැඩේ නම් තියෙනවා මේක නම් කරන්න එපා මේ බලන්නකො කැත දුක හිතෙනවා මේ දකිද්දී කියන්නේ ආවම පොඩ්ඩක් අයින් කරලා යන්න වෙනවා ඔය යන්නකො මේ දාලා යන්න එපා මේ තව කාට හරි බලන්න පුළුවන් වෙන තියලා යන්න දැන් අර පැත්තෙන් තමයි ඔය ත්‍රිංකෝණම්ම නම් ඒ ටිකට වැටෙන්නේ ඒ කියන්නේ නුවරඑළිය පැත්ත මෙහෙන් කිව්වේ ඔව් ඒ ටිකෙන් නුවරඑළ බදුල්ල ඒ ටික මේ කොහොම එන්න ගොඩක් ඉන්නවා පේනවා නේද සෙට් එක එන්න මේ මෙතන තියෙනවා එන්න එතනින් පල්ලමක් තියෙන තනිකර කොහොම තමයි ඉතින් view එක තියෙන්නේ දැන් පැහැදිලි නෑ අර ටිකේ ටවුන් එකේම නම් තාම බයි view එක මාර ලස්සනයි මේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තා දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ දැන් 7 වෙලාව 7යි කාලයි 9:00ට ට්‍රේන් එක තියෙන්නේ ඒකට යන්නත් ඕනේ මට මේ තියෙන්නේ මට ඊයේ මට එහා පැත්තේ තිබ්බ ටෙන්ට් එක ගහපු ටෙන්ට් එක කට්ටිය මෙතන පාදතාවයක් තියෙනවා ඉතින් පල්ලෙහා තව 4ක් තියෙනවා තව උඩ 2ක් තියෙනවා කොහොම හරි 20ක් 25ක් විතර හිටියා මම මේ කැම්පින් එකට ඇවිල්ලා එච්චර ගොඩක් ඉන්නවා දැක්කම මෙතන යන්න හිතෙන්නේ මාර ලස්සන view එකක් තියෙන වට පිටම බල බල ඉන්න හිතෙනවා සාමාන්‍යයෙන් හවස 5 වගේ වෙද්දී රඹුක්කනට යන්න පුළුවන් යන් හෙනන්නේ එන ඔන්න නම් හරි ටෙන්ට් එක නම් අකුල ගත්තා යන් හෙන ඔක්කොම ක්ලීන් කරා ඉතින් ෆුල් ක්ලීන් මොකුත් නෑ ගෙනාව ඔක්කොම බෑග් එකේ එන යන් හරි දැන් නවරන් කඳ ඒවත් නාරංගලින් පාරට බයිනකම උඩ ටෙන්ට් එක අකුල ගත්තා මේ අර කට්ටියට පොඩ්ඩක් කතා කරා මම වලට ඊයේ පෙවුන් නැති ටික පෙන්නන්නම් ගීමක් දෙන්න ඕන බහින්න ඊයේ රෑ ආවේ කොහොමද කියලා දැන් තමයි හිතා ගන්නවා මොකද ඊයේ රෑ පෙවුන් නෑ මේ මොකද
කොහොමරි නැග්ගා. ඒකට මේ දැන් තමයි නැගපු එක අමාරු තියෙන්නේ. මේ ආවද කියලා හොයාගන්න තියන්න. පාර මතක් වෙන්නේ මොකද මේ රෑ කලුරේ මෙලෝදියක් දුන්නේ. මේ මගේ පිටිපස්සෙන් පෙන්නේ. ඊයේ රෑ කැප්චර් කරගන්න බැරි වෙච්ච මේක තමයි නාරංගල පීක් එක. පේනවනේ ආට. මේ තියෙන එන්න මෙතන පාත තමයි මම අතන කැම්ප් කරේ. එන්න මේ උඩ තමයි පීක් එකේ තියෙන උතන චෛත්‍යයක් හදන ගමන් තියෙන්නේ. මාත් ලස්සන view එකක් තියෙන එකේ. කන්දෙන් බෑලා කන්ද පාමුලින් නම් කිලෝමීටර 3ක් යන්න තියෙනවා බස් එක ගන්න. මොකද කන්ද ගෙදරට මම දැන් යන්න ඕනේ. මෙතන ඉඳන් කන්ද ගෙදරට යන බස් එක මේ වෙලාවේ නැහැ. ඒක නෑ කියලා බලන් ඉඳලා බෑ. මොකද මම 9 මාරනකොට ට්‍රේන් එක අල්ල ගන්නවා. ඒ හින්දාදී දැන් පයින් යනවා. දැන් කොහොම හරි කිලෝමීටර කමාරක් විතර දෙකක් විතර ආවා. තව කොහොමද කිලෝමීටරයක් වගේ යන්නේ. මෙහෙරේ මාන නිස්කලංකයි පරිසරය. ඉතින් දෙපැත්තම තේරවතු. ඒ වගේම අර සීතලත් එක්ක එන හුළඟට දාඩිය තිබ්බත් සනීපයි. මහන්සි අරට මහන්සි නැති වෙනවා. මේ ගත්ත ගිරක් එහෙම ගන්න තියෙනවා නම් මහන්සි. දාඩිය දාලා තියෙන්නේ. දාඩිය නැහැ. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඉස්සරහට වැටෙනවා. ඒවත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා මම බලන්න කැමති අය මේ බලන්න කැමති අය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් see you.